දෙවෙනි ප්‍රශ්නේ කියනවා මේ x y කියලා ලෝහයකුයි අලෝහයකුයි. ඉතින් කියනවා දෙවෙනි ප්‍රශ්නේ x කියන්නේ ලෝහයක්. එයා ආවර්තිතාවකගේ 4 වන ආවර්තයේලු ඉන්නේ. සිසිල් ජලය සමග අධික වේගයෙන් ප්‍රතික්‍රියා කරයි. වරහණදගෙන මෙම පරීක්ෂණය විද්‍යාගාරවල සිදු නොකරයි. දැන් 4 වෙනි ආවර්තයේ ඉන්න සිසිල් ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. දැන් ආවර්තිතාවකගේ නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. 4 වෙනි ආවර්තය කියන්නේ අපි පාඩම් කරගෙන යන ආවර්තයේ අන්තිම ආවර්තයේ ඉන්න කෙනා. එතන අන්තිම ආවර්තයේ ඉන්නේ කවුද? පොටෑසියමුයි කැල්සියමුයි. ඔය දෙන්නගේ සිසිල් ජලයත් එක්ක වේගෙන් ප්‍රතික්‍රියා කරන්නේ. පළවෙනි කාණ්ඩේ ඉන්න කෙනා. දැන් සෝඩියම සිසිල් ජලයත් එක්ක සූහණකමින් ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඊට පළවෙනි ඉන්න පොටෑසියම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒක සෝඩියම් ප්‍රතික්‍රියා කරනවට වඩා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. මොකද පොටෑසියම් වල ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩ හරියක් වැඩි. අන්න එහෙනම් අපිට ඒ කියන தත්ත්වෙම අඳුර ගන්න පුළුවන්. කවුද පල්ලෙහා ඉන්නේ? පොටෑසියම්. හරිද? එතකොට x කියන්නේ කාටද? පොටෑසියම්ට. x කියන්නේ පොටෑසියම්. අපෙන් අහන ඊළඟ y බලමු. y කියන්නේ අලෝහයක් කියලා. එතකොට ආවර්තිතාවක අනිත් පැත්තේ ඉන්නේ. ආවර්තිතාවකු තුන්වෙනි ආවර්තයේ පිටයි. ආයයිද තුන්වෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තය කියන්නේ තුන්වෙනි ආවර්තය ලියාගමු. ඒ කියන්නේ y විය හැක්කේ කවුද y වෙන්නේ? තුන්වෙනි ආවර්තයේ සෙට් එක ලියාගමු. තුන්වෙනි ආවර්තය පටන් ගන්න කාගෙන්ද? සෝඩියම්ගේ. සෝඩියම් ලෝහයක්. මැග්නීසියම් ලෝහයක්. ඇලුමිනියම් ලෝහයක්. මෙයාලා ගන්න බෑ. සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම්. සිලිකන් ලෝහයක්. ෆොස්ෆරස් අලෝහයක්. සල්ෆර් අලෝහයක්. ක්ලෝරින් අලෝහයක්. ආගන් එයා චවායුව. එයා ප්‍රස් මොනවාද? සංයෝග හදන්නෙත් නැහැ. එයා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් පාඩුවේ. දැන් අපිට ඕන තුන් දෙනා ඉන්නේ මෙන්න මෙතන. කියන්නේ අපිට ඕන කෙනා ඉන්නේ මෙන්න මෙතනනේ. අපි හොයා ගන්න ඕන අලෝහයේ ඉන්න මෙන්න මෙතන. දැන් ඊළඟ දත්තේ බලමු. තනිබන්ධනයක් සාධන සමපරමාණුක වායුවක් ලෙස ස්වභාවයේ ඇත. දැන් ওই තුන් දෙනාගේ වායුවක් විදියට ඉන්නේ කවුද? වායුවක් විදියට ඉන්නේ ක්ලෝරින්. මෙන්න මෙයා. එහෙනම් එතනින් අපිට y හොයා ගන්න පුළුවන්. y කියන්නේ ක්ලෝරින්. x කියන්නේ පොටෑසියම්, y කියන්නේ ක්ලෝරින්. ඊට පස්සේ අපෙන් අහනවා x ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ. x ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. x කියන්නේ මෙන්න මෙයා. කවුද? පොටෑසියම්. මෙයා 4 වෙනි ආවර්තයේ. මෙයාගේ ආවර්තය 4. ආවර්තය 4. කාණ්ඩය මෙයාගේ කාණ්ඩය 1. 4 වෙනි ආවර්ත පළවෙනි කාණ්ඩයේ ඉන්න කෙනා. කොහොමද එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ? ආවර්තය නිසා මේකට තියෙනවා ශක්ති මට්ටම් 4ක්. 1 2 3 4. පළවෙනි ශක්ති මට්ටමේ තියාගන්න උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2යි. 2 8යි. 3 18ක් පුළුවන්. හැබැයි 3 8ක් පිරීලා තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඊළඟ ශක්ති මට්ටමට ඉවරුනාට පස්සේ තමයි ආයි මේක 18 පිරෙන්න පටන් ගන්න. එතකොට 2 8 ඉතුරු ඉලෙක්ට්‍රෝන අන්න එනවා මෙයා. එතකොට මෙයා ඉන්නේ 19 වෙනි තැන. ওই විදිහට අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. උත්තරේ අංක 4. ඊට පස්සේ කියනවා x හා y එකතු වීමෙන් සාධන සංයෝගයේ රසායනික සූත්‍රය වන්නේ xy එකතු වෙලා හදන සංයෝගයේ රසායනික සූත්‍රය. මෙන්න ක්ලෝරින්. මෙයාගේ කාණ්ඩාංකය කීයද? 7. මෙයාගේ සංයුක්තාවය නම් 1. මෙයාගේ කාණ්ඩාංකය කීයද? 1. මෙයාගේ සංයුක්තාවය නම් 1. මේ දෙන්නක x ගේ සංයුජතාව 1යි y ගේ සංයුජතාව 1යි. මේක මෙහෙට මේක මෙහෙට. එතකොට x y ඔන්න එනවා. මොකද උත්තරේ? උත්තරය අංක 2. හරි. ඊළඟට අපි ගලවමු පළවෙනි ප්‍රශ්නේ. ගම්ම්‍යතාවයේ ඒකක වර්ණය. දැන් ගම්ම්‍යතාවයේ ඒකක වර්ණය කියන ප්‍රශ්නයක් අහුවොත් පස්සේ ගම්ම්‍යතාවය ඒක. මොකද ගම්ම්‍යතාව කියන්නේ? ගම්ම්‍යතාව කියන්නේ ද්‍රව්‍යයක් නතර කරන්න අමාරුද කියන එක ගැන වෙනම කතා කරන්නේ. ලේසිද අමාරුද කියන එක ගැන වෙනමකට තමයි ගම්ම්‍යතාව කියන්නේ. හරි. එතකොට ගම්ම්‍යතාව කොහොමද හොයන්නේ? දැන් මොකක් හරි රාශියක ඒකක හොයන්න කලින් අපි ඒ රාශියේ සමීකරණ ලියා ගන්න. ඒක තමයි ලේසි විදිය. ඒක ලේසි.
දැන් මොකක් හරි රාශියක ඒකක හොයන්න කලින් අපි අන්නේ රාශියට අදාළ සමීකරණයක් ලියාගන්න. දැන් ගම්මිතාව ඒකකනේ හොයන්න කියන්නේ. එතකොට අපි ගම්මිතාව ගැන තියෙන සමීකරණයක් ලියන්නේ. ගම්මිතාව හොයන්නේ කොහොමද? P සමානයි mv. ඒ කියන්නේ ගම්මිතාව සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. එතකොට මෙයාගේ ඒකක හොයද්දි ගම්මිතාවේ හොයද්දි අනිත් අයගේ ඒකක ආදේශ කරන්න තියෙනවා. ස්කන්ධයමයි ඒකකය මොකක්ද? සම්මත ඒකකය කිලෝග්‍රෑම්. ප්‍රවේගයමයි ඒකකය ms ඍණ එක තත්පරයට මීටර. එහෙනම් ගම්මිතාව ඒකක මොකක්ද? kg ms ඍණ එක. මෙන්න උත්තරේ. දැන් බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. නෑ. එහෙම උත්තරයක් නෑ. එතකොට ගාන වැරදිලාද කියලා. හරි. බලන්න තව වාරට මේ නිව්ටන් තත්පර වර්ග එහෙම නිව්ටන් පටලවල ඒකකයක් දීලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් බලාගෙන යන්න දැන් මේ මොකද්ද මේ නිව්ටන් පටලවල තියෙන්නේ? ඇයි එහෙම එකක් එන්න පුළුවන්ද කියලා. දැන් අපි ගත්ත වෙන්න මෙතන kg ms ඍණ එක කියලා ඒකකයක්. kg ms ඍණ එක කියලා ඒකකයක් ගත්තා. මම මෙන්න මෙහෙම වෙනසක් කරනවා. හරිද? මම මේකට එකක් එකතු කරනවා. එකතු කරනවා කියන්නේ මේකට අලුත් පදයක් එකතු කරනවා. හැබැයි එකතු කරා කියලා පේන්නේ නැති වෙන්න. ඒ කියන්නේ එහෙම ඉතින් අපිට හිතන විදිහට ඒකක අසල එක පද හොගන්න බෑනේ. අපි මොකක් හරි පදයක් හොගනවනම් ඒක වෙනස් වෙනවා එහෙම පිළිගන්න. හරිද? එහෙම පද හොගන්න බෑ. එහෙම වුණොත් අපි අත් ඒක හදන්න. එහෙම කරන්නේ නැතුව මම අලුත් පදයක් මේකට හොගනවා. හරිද? මම අලුත් පදයක් මේකට හොගනවා. ඒක එහෙම අයින් කරලා දාන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම kg ms ඍණ 1 මේක මෙහෙම තියෙනවා. මෙතනට දානවා s ඍණ 1 s ඍණ 1ක් දාන්න. දැන් වැරද්ද දන්නේ කරේ. s ඍණ 1 නැති කරන්න තව s එකක් දාන්න මෙතනට. s එකක් දාන්න. එක ඉතින් ලියන්නේ නැහැ. s ඍණ 1යි s 1යි s බිඳුවයි. s බිඳුව කියන්නේ s බිඳුව කියන්නේ එකයි. කුත් වෙනසක් නැහැ. s බිඳුව කියන්නේ එකයි. ඉතින් මෙතන එක දාමවත් කොහොමද තියනවා? එක කොහොමද කරකවන්නේ? නෑ අර ඉල්බාටේ කොල්ලෝ. අනේ සිග්නල් නෑ දැන් මොකද? හරි. දැන් මෙතන මම S එකක් දැම්මා S එකකුත් දැම්මා. එතකොට දැන් මේක සුළු කරාට පස්සේ කොහොමද වෙන්නේ එකයි. එතකොට කිසිම වෙනසක් කරේ නෑ වගේ. හැබැයි වෙන වෙනසක් තියෙනවා. හරි. දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. kg m s s ඍණ 1 s ඍණ 2යි. දැන් මෙතන s එක එහෙම තියෙනවා. හරි. දැන් මේ s දැන් KGMS ඍණ දෙක මෙතන තියෙනවා තව S කෙනෙක්. දැන් අපි දන්නවා KGMS ඍණ දෙක කියන්නේ මොකක් මනින එකකද? බලය මනින එකකද? ඒ කියන්නේ KGMS ඍණ දෙකට අපි කියනවා නිව්ටන් කියලා. දැන් බලය කියන්නේ ස්කන්ධය ගුණ කිරීම තරණයනේ. ස්කන්ධය මනින කිලෝග්‍රෑම් වලින් තරණය මනින තත්පර වර්ගයට මීටර වලින්. එතකොට ස්කන්ධය ගුණ කිරීම තරණය කියන්නේ KGMS ඍණ දෙක. මෙයාටම අපි නිව්ටන් කියනවා. අන්න මේ කැලේ නිව්ටන් කියනවා. S එක මෙතනට එනවා. එහෙනම් ns කියලා උත්තරයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගම්මතාව මනින ඒකකය අපිට නිව්ටන් තත්පර කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් ගානේ ns කියලා උත්තරයක් තියෙනවානේ.
එහෙනම් මොකද උත්තරේ? උත්තරය අංක 1. හරි ප්‍රශ්නේ. මේක කියනවා පළමුවන අයනීකරණ ශක්තිය වැඩි වෙන පිළිවෙලට පෙළ ගැස්සූ විට පිළිතුර වන්නේ. දැන් මම ගිය සතියේ කතා කරන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය ගැන. පළවෙනි අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය අපි ගිය සතියේ ඇන්දා. දැන් ඒක මම ගිය සතියේ කිව්වේ නෑ. ඔන්න දැන් කියනවා මේ කොහොමද මේක හදාගෙන යන්නේ කියලා. ඒ කියන්නේ මේ කොහොමද ප්‍රස්ථාරය ඇඳලා මේ වැඩේ කරන්නේ කියලා. හරිද? දැන් මෙතනදී ඔයාලා වෙන වෙනම ප්‍රස්ථාරය ඇඳලා ඒක උඩ ලකුණු කරන්න ඕන නෑ. හරිද? ඒ කියන්නේ දැන් අපි දන්නා ආයනීකරණ පළවෙනි ආයනීකරණ ශක්ති ප්‍රස්ථාරය. පොඩි විශේෂ හැඩයක් තියෙනවා. මොකක්ද ඒ විශේෂ හැඩය? චූටි හරියයි. චූටි ඉරයි හරි දෙකයි. ඔන්න ඕක ඇඳගත්තා. චූටි ඉරයි හරි දෙකයි. ඕක ඇඳගත්තා. හරිද? ඕක ඇඳගෙන ඉවර වෙලා මෙන්න මේක උඩ මේ ආවර්තන අපිට දිග දෙන මූලද්‍රව්‍ය සෙට් එක. අනේ මූලද්‍රව්‍ය ටික ලියාගෙන යන්න. දැන් මුලින්ම කියනවා හරි මුලින්ම දීලා දෙන සෝඩියම්, ලිතියම්, ඇලුමිනියම්, මැග්නීසියම්, ඔක්සිජන් කියලා ඔය විදිහට මූලද්‍රව්‍ය ටික දීලා තියෙනවා. දැන් මෙතන එකම ආවර්තන සෙට් එකක් නේ සෝඩියම්, ඇලුමිනියම්, මැග්නීසියම් කියන්නේ. අන්න යාළුව ලියා ගන්න. හරි? අර බලන්න. සෝඩියම් ලියාගත්තා. සෝඩියම්. ඊළඟට මැග්නීසියම්. ඇලුමිනියම් ආවර්තන ලියන්න ඕනේ නැහැ. දීලා දෙන ටික ලියාගත්තාම ඇති. ඊළඟට තව දෙන්නෙක් ඉන්නවා මේකේ. ලිතියමුයි ඔක්සිජනුයි. දැන් ලිතියම් ඔක්සිජන් ඉන්නේ කීවෙනි ආවර්තන? එයාලා ඉන්නේ දෙවෙනි ආවර්තන. දෙවෙනි ආවර්තය අන්න එයාලා තියෙන දැන් ටිකක් මේක ලකුණු කරන්න. ලකුණු කරත් වෙන පාඩකින් ලකුණු කරන්න. වෙන පාඩකින් ලකුණු කරන්න. කලින් ආවර්තන නිසා එයාලා මේක උඩින් ලකුණු කරන්න. දැන් ලිතියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ. ලිතියම් මෙතන ලකුණු කරන්න. ලිතියම්. ඊළඟට බෙරිලියම් නෑ. බෝරෝන් මේකේ නෑ. කාබන් නෑ. නයිට්‍රජන් නෑ. ඔක්සිජන්. ඔක්සිජන් ලකුණු කරා මෙතන. හරි. දැන් ඔය දෙන ලකුණු කරන් තියෙනවා. දැන් එකම කාණ්ඩයේ ඉන්න දෙන්නෙක් ඉන්නවනේ. අයනීකරණ ශක්තිය කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට එයාගේ පළවෙනි අයනීකරණ ශක්තිය මොනව වෙනවද? අඩු වෙනවා චුට්ටක්. ඇයි අඩු වෙන්නේ හේතුව? පල්ලෙහාට යන්න පරමාණු ලොකු වෙනවා. පරමාණු ලොකු වෙනකොට එයාගේ ඉලෙක්ට්‍රෝනයයි න්‍යෂ්ටියයි අතර තියෙන ආකර්ෂණ බලය ටික අඩු වෙලා යනවා. අන්න එතකොට ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා දාන්න එහෙම වැඩිපුර ශක්තියක් දෙන්න ඕනේ නැහැ. දෙන්න ඕනේ ශක්තිය අඩුයි. ඇයි ආකර්ෂණය අඩු වෙන නිසා. එතකොට මෙතන දැන් අපි ලියලා තියෙනවා එකම කාණ්ඩේ දෙන්නේ. මේ දෙන්නගේ පල්ලෙහායින් ඉන්න කෙනාගේ නේද පළවෙනි අයනීකරණ ශක්තිය අඩු. ඒක නිසා තමයි මම කිව්වේ ලිතියම් ලියනකොට කියන්නේ දෙවන ආවර්තයේ කෙනා ලියද්දි උඩින් ලියන්න. එතන අපිට සංසන්දනය කරද්දි ලේසි. දැන් මේක බැලුවට පස්සේ අයනීකරණ ශක්තිය අඩුම ලිතියමුයි සෝඩියමුයි. ඒ දෙන්නගෙන උත් අයනීකරණ ශක්තිය අඩුම කාගේද? සෝඩියම්ගේ. සෝඩියම්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය අඩුයි. ඊට වඩා වැඩි ලිතියම්ගේ. ඊළඟට බලමු. ඊළඟට මේක බැලුවට පේනවා. කාගේද වැඩි ඊළඟට? ඇලුමිනියම්ගේ. ඇලුමිනියම් වලට වඩා වැඩි මැග්නීසියම්ගේ. ඊටත් වඩා වැඩි ඔක්සිජන්. ඕන වැඩි. එතකොට උත්තරය අංක 4. ඊට පස්සේ 29 වෙනි ප්‍රශ්නේ. 29 වෙනි ප්‍රශ්නේ කියනවා O8 17 ලෙස දක්වා ඇති ඔක්සිජන් වල සමස්ථානිකයේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යා පිළිවෙලයි. O8 17 O8 17. දැන් මෙන්න මේ පරමාණුවක් අංකණය කරනවා. ඒකේ මේ පල්ලෙහායින් තියෙන පයන් පහලින් තියෙනවා ගත්ත පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයෙන් කියවෙන්නේ මොකක්ද කියන්නේ? පරමාණුයක තියෙන මොකක්ද? පයන්ෙන් පටන් ගන්න උපපරමාණුක අංශුව. ඒ මොකක්ද? ප්‍රෝටෝන ගණන. මේකේ තියෙන ප්‍රෝටෝන ගණන. අර බලන්න පයන්ෙන් වචන ටිකක් ඒකේ එන පයන් පහලින්.
පහලින් තියෙන ඉලක්කමෙන් තමයි පරමාණු ක්‍රමාංකය ගැන කියන්නේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගණන. එතකොට උඩ තියෙන්නේ මොකද්ද? උඩ තියෙන ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකටද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුව. ඒ කියන්නේ පරමාණුවේ ස්කන්ධය. ඇත්ත නේද? ස්කන්ධ තියෙන ප්‍රෝටෝන වලට නියුට්‍රෝන වලට ඒක ඉලෙක්ට්‍රෝන නැද්ද? තියෙනවා ගොඩාක් පොඩි. ඒක ගණන් ගන්නෙ නෑ ඒක. හරිද? ඒ ඉලෙක්ට්‍රෝන 1840ක් එකතු වුණාට පස්සේ තමයි ප්‍රෝටෝන එක ස්කන්ධය ලැබෙන්නේ. ඒ තරම් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ගොඩක් පොඩි. ඒක නිසා එයා පැත්තකට දානවා. පරමාණුක ස්කන්ධ හදන්න මෙන්න මෙයා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන වල නියුට්‍රෝන වල එකතුව. දැන් 8 ඉලක්කමේ තේරුම අහයන්නේ පහලින් තියෙන ඉලක්කම. එහෙනම් ප්‍රෝටෝන ගණන. කීයද? 8යි. පරමාණු ක්‍රමාංකය 8යි කියන්නේ ප්‍රෝටෝන ගණන 8යි. ප්‍රෝටෝන 8යි. ඒක මුලින් හොයාගත්තා. ඊළඟට යනවා උඩ තියෙන ඉලක්කම. උඩ ඉලක්කම කීයද? 17. ඒ කියන්නේ මොකද්ද? නියුට්‍රෝන ගණනේ ප්‍රෝටෝන ගණනේ එකතුව. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 17යි. ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුව 17යි. අපි කලින් හොයාගත්ත ප්‍රෝටෝන 8ක් තියෙනවා කියලා. එහෙනම් 17 8 කීයක් එකතු කරාද? 8ට 9ක් එකතු කරාම. එහෙනම් මේකේ නියුට්‍රෝන ගණන කීයද? ප්‍රෝටෝන ගණන 8යි නියුට්‍රෝන ගණන 9යි. ඔන්න උත්තරේ. ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණන. හරි. ඔය දරුවෝ කියන්නේ නැද්ද? එහෙනම් හරි.